Hello, good morning. මේ අපේ YouTube යාළුවෝ ටිකට අදත් අපි අලුත් ගමනක් යන්නේ අලුත් ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් යන්න තියෙන්නේ පැය 3 විතර ගමනක් තියෙනවා. කලින් වගේම මේකත් ලස්සන වීඩියෝ එකක් ඔයාලා බලන්න. අද අනිත් එක අලුත් දෙයක් තියෙනවා. අපේ යාළුවෝ දෙන්නෙකුත් වෙනවා. අපේ මේ ගමනට යන්න. ඔයාලට පුළුවන් කැමති නම් ඒ කියන්නේ අපිට කමෙන්ට් එකක් දාලා මම හරි කරලා කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක සෙට් වෙන්න මේ ගමනකට යන්න. හරි. අපි කොහොමද මෙතන ඉඳන් කිලෝමීටර් 50ක් වගේ යන්න තියෙනවා. දැන් වෙලාව 7:00මාරයි. ඔයාලට මගදී අපි පෙන්නන්න මොනවද වෙන්නේ කියලා. යාළුවෝ දෙන්නවත් මගදී බලන්න පුළුවන් උගලන්ට. ඉස්සරහදී බලමු මොකද වෙන්නේ කියලා. ඔකියා බඩු ගොඩක් කියනලා තියෙනවා. එක්කයි අපේ උපුරුදු රටෙන් තමයි අපි හදත් යන්නේ. අපි මගදී බලමු මොකද වෙන්නේ කියලා. හරි. බයි. The Travel with Boys. ඔන්න ඉතින් අපේ යාළුවෝ දෙන්න හම්බුණා. මේ ඉන්නේ යාළුවෝ දෙන්න. අපිට ඉන්නවා. අපි මල්ලි ඉන්න පිටිපස්සේ. දැන් අපි ගමන ආරම්භ කරන්නයි යන්නේ. අද ඉතින් යාළුවත් එක්ක ගිහින් ඉවරලා ලස්සන වැඩක් කරනවා අපි. යාළුවත් එක්ක ඉන්න දෙයක්. අර බලන්න ආර ගැටුලේ වයින්නවා ගායි දෙමෙර අපි හොදටම තාම ගමනේ භාගයක්වත් ගියේ නැහැ වයින්න ගත්තා. ගොඩක් යන්න තියෙනවා. දැන්ට කිලෝමීටර් 15ක් වගේ අපි ඇවිල්ලා තියෙන්නේ. ආව ඉස්සරහට කිට්ටුවෙන් යන්න තියෙනවා. හරි ඉස්සරහම අපේ යාළුවෝ දෙන්න විතරක් තියෙනවා. ලාස්ට් එක ඇරෙව්වා. හරි. පැයක් විතර වෙනවා මෙතනට. තාම යන ගමන් තියෙන තව කිලෝමීටර් අපිට තියෙනවා 22ක් වගේ තියෙන යන්න. දැන් ඉන්නේ අපි දොම්තෑරි. දොම්තෑරි ඉන්නේ මේ අනික අපි දැන් උදේට කෑවෙත් නැහැ. එහෙම ආව මේ බරක් වෙන නිසා මේ රුචිත් කොහරි අන්න දනක් තියෙනවා කියලා මට බලන්න. අන්න දනක් මේ පරණ කෑල්ල ඉන්න මේ නේද? දොම්පේ නේද පරණ කෑල්ල ඉන්නවා කියලා. අය ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ යනවා අප්පා. අම්මලා මේ ඉස්කෝලේ දොම්පෑරි ඉස්කෝලේ නේද? හරි ඒකට මේ මෙතන තියෙන ප්‍රශ්නේ මේ අපිට දැන් අන්න දනක් බලන්න ඕනේ. ඉවල්ටි කෑල්ල වීඩියෝ එක බලලි වල බලන්න අපි අර දොම්පේ ඉන්නේ. රයිට් එක මුටි තමයි මට කන්නේ. හරි මේ අපි තනක් බලලා උඩ අස්සල් ගණක් කන්න අපි තනක් විදියට කන්න බලලා ඔයාලට උඩින් ඉඳන් ආයෙ ඉතුරු කරලා ගියන්න. අන්නතර කරා මේ පොතලක්තිය අතරේ වාහන සංකලනත් ගිහිල්ලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා බලලා කාලා කොට අපි යන්න නැත්නම් අපිට වැඩේ කරනවා කාලා කියලා අපි යන්න. තව කිලෝමීටර් 5ක් වගේ තියෙනවා මෙතනින් නම්. 5ක් වගේ තියෙන්නේ. මෙතනින් අපි උදේට කාලා ඊට පස්සේ දුරට ගිහිල්ලා බලමු මොකද කරන්නේ කියලා. තමයි ගන්න තියෙන්නේ. පරිප්පු තියෙනවා, මොල් සම්බෝල තියෙනවා.
හරියට අර මේ කොටිත් දාන්නේ. දැන් මාළෝදි තියෙනවා. මාළෝදි තියෙනවා. පාන් තියෙනවා. යම්මක් අල්ලන්න තමයි හරි වරයි. පාන් කෑවේ පාන් රත්තරන් වලින් හදලා තියෙන්නේ. ඒක කිව්වා දන්නවනේ මොකද්ද කියලානේ. මේ එින්දා මේ අපි යන්නේ. දැන් තමයි යන්නේ හරිම තැනට. ආය යන්නේ කොහොමද? The Travel with Boys. හරියටම ඇවිල්ලා තියෙන්නේ වෙනදට ගොඩක් වෙනක මොකද ගොඩක් වෙනක ඉන්න අපි මේ බලන්න තැනක් ඔය හරි තැනක් තියෙනවා කියලා ශාස්ත්‍රීය වැඩේ කරගෙන ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ මෙතනින් පල්ලෙහාට බහලා යන්න ඕනේ තියෙනවා නේද පොඩ්ඩක් කියලා වගේ තියෙනවා එතනින් පල්ලෙහාට බහලා යන්න ඕනේ මේ ගිහිල්ලා බලමු ඉතින් වෑන් එකකුත් ඇවිල්ලා තියෙන කට්ටියක් එහා පැත්තට අපි ගියා එහා පැත්තේ ගොඩක් සෙනග ඒ හින්දා අපි මෙතනට ආවා අපේ ස්ටොප් වෙන හින්දා පොඩ්ඩක් මේ අපි දැන් යක් පල්ලෙහාට යක් අපි යක් listener apa men? බලාගෙන වයින්
කට්ටිය අපේ දැන් සෙට් එක ඇවිල්ලා තියෙන එතන තැනට කට්ටිය එතන මේ ටෙන්ට් එක ගහන්න තමයි හදන්නේ. මේ තියෙන ඇවිල්ලා තියෙන ලොකේෂන් එක. මේකට කියන්නේ කුමාරියල්ල කියලා සීතාවක ඇත්ත තමයි තියෙන්නේ. කුමාරියල්ල කියලා තමයි මේකට කියන්නේ. අර පැත්තේ නම් වතුර ගලන ඔක්කොම කැල්ලිංගකට තමයි එකතු වෙන්නේ. අපි එන බෑවුමක් බහැලා තමයි මෙතනට ආවේ. අපි මේ බෑවුම බහැලා තමයි මෙතනට ආවේ. මේ පේනවා අපි. බහැලා මෙතන තමයි දැන් අපි කැම්ප් සයිට් එක කරගන්න යන්නේ. කට්ටිය එතන අස් කරලා එතන ටෙන්ට් එක ගන්න තමයි හදන්නේ. බලමු ඊළඟට මොකද කරන්නේ කියලා.